තාත්තා දුවට අතවර කරපු කතා තියෙනවා. මාව පුංචි කාලේ මගේ බාප්පා රේප් කළා කියලා. අර තාත්තා කියන මිනිස්සයව දානවා ගැමුණු ගෙදර ඉන්න සුනකයා ගානට. වැඩිපුරම අතවර සිද්ධ වෙන්නේ අපේ රටේ පවුලේ ළඟම ඥාතීන් නැති. තමන්ගේ දරුවන්ව ලිංගික අතවර වලට පත් වෙලා තියෙනවා කියලා සමහරවිට දෙමව්පියෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මනසට ආයෝජනය කරන එක ඊටම වැදගත්. දරුවෝ හදන එක ඔයාට ඕන විදිහට කරන්න බෑ. ඒක සමාජ වගකීමක්. මෙන්ටලි රිලැක්ස් වෙන්න නම් කාන්තාවක් දවසකට වචන 20000ක්වත් පිට කරන්න. දරුවන්ගේ ජීවිතය මම උපමා කරන්නේ සුදු පාට රෙද්දකට. තමන් බිඳුනේ තමන්ගේ දෙමව්පියෝ නිසා කියලා දැනගන්නේ මනෝපදේශකවරේ. ඒගොල්ලෝ කරලා තියෙන දේවල් වලින් දරුවන්ගේ ජීවිත සුඛිත මුදිත වෙලා කියලා ඒගොල්ලෝ හිතන් හිටියට ඇත්තට මේ ජීවිත අපායවල් බවට පත් වෙලා තියෙන අවස්ථාවල් ඇස්පනා පිට අපි දිනපතා අත්විඳිනවා. අපේ දරුවෝ අපිට ඕන විදිහට හදනවා කියලා දෙමව්පියෙක් කිව්වොත් ඒක ඔයාට ඕන විදිහට හදන්න පුළුවන්. ඔයාගේ දරුවෝ ලොකු වෙන්නේ ඔයාගේ ගේ ඇතුළේ දොර වහගන්න තැනක විතරක් නෑ. අපේ රටවල් වල මිනිසුන්ට සෑහෙන්න තියෙනවා පෞරුෂාබාධ. අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක තරම් දරුවෙකුට රිද්දවන්න පුළුවන් තවත් ක්‍රමයක් නෑ. ලිංගික ද්විෂානිතියට චයිල්ඩ්හුඩ් ට්‍රෝමා බලපානවා. ලෝකෙට ඔයාගේ ප්‍රශ්නයක් වෙන්නේ පොඩි මොහොතකට විතරයි. එතනින් පස්සේ ලෝකේ අලුත් ප්‍රශ්නයක් හොයා ගන්නවා එන්ජොයි කරන්න. අයිබෝන් සේෆ් සෝන් මම හිතන්නේ ප්‍රතිචාර පිළිබඳව කතා බහ කරනවට වඩා පහුගිය සතිය අපි ඉවර කරපු තැනින් කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. අදත් අනිෂා ජයකොඩි මනෝපදේශකාවක් විදිහට අනිෂා අපිත් එක්ක දැන් මෙහෙම කාලයක් තිස්සේ ඉඳලා වැඩ කරනවා. අපි සමාජ කාරණා පිළිබඳව තමයි කතා බහ කරන්නේ බොහෝ වෙලාවට. දැන් ගෙවුණු සතිය ගැන කතා කරොත් එහෙම අපි මේ ළමයි සම්බන්ධයෙන් දරුවෝ සම්බන්ධයෙන් කතා බහ කරේ. ඒක ගැන නැවතත් සාරාංශගත කරනවට වඩා මම හිතනවා මේ අද දවස අපට ඒ කතා කරගෙන ආපු අපේ එපිසෝඩ් එකේම දිගුවක් විදිහට ඉදිරියට කතා කරොත් හොඳයි කියලා. අනිෂා මේ ආයිබෝන් ගැමුණු. අනිෂා අපි මේ බොරු කියන එක කොච්චර දරුවන්ට බලපානවද දෙමව්පියෝ විදිහට සහ උගන්වනවට වඩා ප්‍රැක්ටිස් එක ඇතුලේ එහෙම නැත්නම් අපේ සමාජීය හැසිරීම ඇතුලේ දරුවන්ට දේවල් ඉගෙන ගන්න දෙන එක කොච්චර වැදගත්ද කියන එක අනිෂා ගිය සතිය ඉවර කරද්දි මම හිතන්නේ ගිය සතිය අපේ එපිසෝඩ් එක ඉවර කරද්දි කතා බහ කරපු එකෙන් මම නිකන් උපුටනයක් විදිහට ගත්තේ. මට මතක් වෙනවා මම ඇත්තටම යෝජනාත් කරනවා මේ සේෆ් සෝන් පොඩ්කාස්ට් එක බලන අම්මලාට සහෝදරියන්ට අපේ ස්ත්‍රී පාර්ශවයේ පුරුෂ පාර්ශවයේ ඉන්න හැමෝටම තාත්තලා අපේ සහෝදරයෝ අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඔහොම ගත්තාම මේ සමස්තයටම මම යෝජනා කරනවා මම අනිෂා ජයකොඩිත් එක්ක කරා මතක පද වැඩසටහනක් ඒ වැඩසටහනත් බලන්න කියලා. හේතුවම තමයි අනිෂා මම අද ඒක නිමිත්තක් විදිහට මෙතෙන්ද ගන්න කැමති. අනිෂා එක් තැනකදී මේ චරිතය ගැන නොකිව්වත් ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් විශේෂ සිදුවීම් කිහිපයක් අනිෂා කිව්වා. ඒකට ප්‍රධාන වශයෙන් බලපෑපු කාරණාව අපි මේ කතා කරන මේ මාතෘකාවේ එක් අංගයක් නිසා මට හිතෙනවා ඒක කතා බහ කරොත් අද ටිකක් එතනින් පටන් ගත්තොත් හොඳයි කියලා. මොකද මම හැමතිස්සෙම විශ්වාස කරනවා අනිෂා ළමයිට ශරීරය පෝෂණය කරනවට වඩා ඒගොල්ලන්ගේ මනස පෝෂණය කරන එක එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මනසට ආයෝජනය කරන එක ඊටම වැදගත් කියලා. ඒක නිසා මේ ඔය දරුවෝ ඉස්සරහ රණ්ඩු වෙන එක, දරුවෝ ඉස්සරහ කෑකෝ ගහ ගන්න එක, දරුවෝ ඉස්සරහ තියෙන ප්‍රශ්න කතා බහ කරන එක දරුවෝ විදිහට දරුවන්ට කොහොම බලපානවද? ඒ දරුවෝ දෙමව්පියෝ වුණ දවසක ඒ දෙමව්පියෝන්ගේ දරුවන්ටත් ඒවා කොයි විදිහටද බලපාන්නේ සහ ඒ දරුවන් ලොකු වෙලා සමාජයට ආවාම සමාජයේ ඉස්සරහ ඒගොල්ලෝ පුරවැසියෝ විදියට මේ කාරණා කරුණු ගැටලු විසඳන්න අනුගමනය කරන යොමු වෙන ක්‍රියාමාර්ග මොනවද ආදී ලොකු දේවල් ටිකක් තියෙනවා අපිට කතා බහ කරන්න. ඇත්තටම පුන පුනා හැමෝම හැමතැනම කියන්නේ ඇයි දරුවෝ ඉස්සරහ රණ්ඩු කරන්න එපා, ගහමරා ගන්න එපා, පෞල් ප්‍රශ්න විසඳන්න යන්න එපා. ඒක දරුවන්ට හරි හානිකරයි කියලා අනිෂා. මේක අපි පොඩ්ඩක් මම හිතන්නේ සිද්ධි අවස්ථා එක්කම පැහැදිලි කරා නම් හොඳයි කියලා. ගැමුණු මේ මම
ගිය සතියෙත් කිව්වා දරුවන්ගේ ජීවිතය මම උපමා කරන්නේ සුදු පාට රෙද්දකට. සුදු රෙද්දක්. ඔය සුදු රෙද්දේ මොන පාටද ගාන්නේ කියලා තීරණය කරන්නේ දෙමව්පියෝ. දරුවෝ උපදින්නේ සුදු රෙද්දක්. ඒක රෙද්ද රතු පාටද, නිල් පාටද, කොළ පාටද, කහ පාටද, වයි වර්ණද කියලා තීරණය කරන්නේ දෙමව්පියෝ. එතකොට දරුවෙක්ගේ හැසිරීමට, දරුවෙක්ගේ චර්යාවට, එයාගේ අනාගතයට දෙමව්පියෝ ඍජුව සහ වක්‍රව දෙවිදිහටම බලපෑම් කරනවා. අවාසනාවකට දෙමව්පියෝ හිතා දන්නේ නැහැ තමන් නිසා තමන්ගේ දරුවෝ බිඳිලා කියලා. මොකද හුඟක් වෙලාවට දරුවෝ ඒ කතාව දෙමව්පියන්ට කියන්නේ නැහැ. තමන් බිඳුනේ තමන්ගේ දෙමව්පියෝ නිසා කියලා දැනගන්නේ මනෝපදේශකවරයෙක් නැත්නම් මනෝවෛද්‍යවරයෙක්. ඒ නිසයි මේක ආයිත් අපි කියන්නේ දෙමව්පියන්ට. මොකද ඕගොල්ලෝ හොඳ හිතින් කරන දෙයක් නිසා ඔයාගේ දරුවගේ ජීවිතේ සදාකාලික ට්‍රෝමා එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වේදනාව, ඒ ඇති වුණු කැළල කවදාක්වත් දෙමව්පියෝ දැනගන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි අපි මේක ආයි කියන්නේ දරුවන්ගේ ජීවිතවල සුව නොවුණු තුවාල ඇති කරලා තියෙන්නේ දෙමව්පියෝ විසින් බොහෝ විට, සහ ඒක එහෙම තමන් විසින් කළ බවට දෙමව්පියෝ කවදාක්වත් දැනගන්නේ නැහැ. අපි කරේ ළමයිගේ හොඳටනේ. ඒක තමයි මේකේ ඛේද වාචකය. අම්මලට ඔක අපි කියන්නෙත් නැහනේ. දෙමව්පියෝ විශ්වාස කරනවා තමන්ගේ දරුවන්ට කරන්න පුළුවන් උපරිම දේවල් කරලා කියලා. කරලත් ඇති. හැබැයි වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒගොල්ලෝ කරලා තියෙන දේවල් වලින් දරුවන්ගේ ජීවිත සුඛිත මුදිත වෙලා කියලා ඒගොල්ලෝ හිතන් හිටියට ඇත්තට මේ ජීවිත අපායවල් බවට පත් වෙලා තියෙන අවස්ථාවල් ඇස්පනා පිට අපි දිනපතා අත්විඳිනවා. ඒක තමයි මේකේ ආයිත් කියන්න හේතුව. ඕගොල්ලන්ගේ දරුවන්ට ඕගොල්ලෝ යහපත කියලා සමහර විට අයහපත කරලා ඇති. ඒ නිසා දරුවොත් එක්ක හැසිරෙනකොට, දරුවන්ගේ ජීවිතය එක්ක අපි ගනුදෙනු කරනකොට ඔවුන්ට ට්‍රෝමා ඇති නොවෙන්න, ඔවුන්ගේ ජීවිතය බිඳෙන්නේ නැති වෙන්න හැසිරෙන විදිහ අපි තව තවත් ප්‍රගුණ කරන්න ඕනේ. ඒක තමයි මේ අපි දෙන්න මේ කරන ප්‍රෝග්‍රෑම් එකේ හරය. එහෙම නැතුව දෙමව්පියෝ වැරදිකාරයෝ කරන එක නෙමෙයි. මේක තම නැනපමණින් දැනගන්න පුළුවන්. තමන්ගේ ජීවිතේට ඕනනම් තමන්ට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි එක තැනකදී මේක සමාජ වගකීමක්. අපේ දරුවෝ අපිට ඕන විදිහට හදනවා කියලා දෙමව්පියෙක් කිව්වොත් ඒක ඔයාට ඕන විදිහට හදන්න පුළුවන්. ඔයාගේ දරුවෝ ලොකු වෙන්නේ ඔයාගේ ගේ ඇතුලේ දොර වහගන්න තැනක විතරක් නෑ. දවසක ඕගොල්ලෝගේ දරුවෝ ඕගොල්ලන්ට ඕන විදිහට හදලා සමාජගත කරාට පස්සේ ඒගොල්ලෝ සමාජයේ පුරුකක් බවට පත් වුණාට පස්සේ ඒගොල්ලෝ අයිති සමාජයට. ඒ මහා සමාජය ඇතුලේ තවත් හොඳින් හදපු දරුවෙක් වින්දිතෙක් බවට පත් වෙනවා නම් ඔයාගේ දරුවගේ අතින් අන්න එතනදී ඔයා වැරදිකාරයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔයාගේ දරුවෝ වුණත් ඔයාට ඕන විදිහට හදන්න බෑ ගැමුණු. මොකද තැනකදී මේ දරුවා සමාජයේ පුරුකක් බවට පත් වෙනවා. ඒ නිසා දරුවෝ හදන එක ඔයාට ඕන විදිහට කරන්න බෑ. ඒක සමාජ වගකීමක්. අන්න ඒක තමයි අපි මේ පුනා කියන්න උත්සාහ කරන්නේ. නේද ගැමුණු? ඔව් අනිෂා, අනිත් එක අපි දැන් මේකේ අපේ මේ වැඩේම නම සේෆ් සෝන් නේ. එතකොට අපිට අපේ ගෙදර ඇතුලේ සේෆ් සෝන් එකක් අපේ ළමයිට හදලා දෙන්න බැරි නම්, එහෙම සේෆ් සෝන් එකක් ඇතුලේ අපේ ළමයි හැදෙන්නේ නැත්තම් අපට එළියේ සමාජයෙන් මේ සේෆ් සෝන් එක බලාපොරොත්තු වෙන්නත් බෑනේ. බෑ. හරිද? ඒ කියන්නේ ගෙදර ඇතුලේ මේක අපි නිර්මාණය කරලා නැහැ. අපි සමහරවිට දැනුවත් කරන දෙයක් නෙමෙයි වනිෂා කිව්වා වගේ. නොදැනුවත් වෙන දෙයක්. පොඩි බහින්බස් වීමක් අම්මගේ තාත්තගේ. හරිද? පොඩි රණ්ඩුවක්, පොඩි කෑ ගැහිල්ලක්. හරිද? ඒක ලොකු කම්පනයක් මම විශ්වාස කරනවා දරුවෝගේ ජීවිතවල ඇති කරනවා කියලා. ඔව්. ඒ කියන්නේ තාත්තට බනිනවා සමහර වෙලාවට මේ අනේ ওই මිනිහා ඔහොම්මම තමයි. ඔය අම්මලාට මේක වැඩිපුර වෙන්නේ අම්මලාටින්. අම්මලා හුඟක් වෙලාවට තමන්ට අම්මලාට මේ ගැහැණු අයට ගැමුණු වචන 20000ක් විතර පිටකරන්න එයාගේ භෞතික අවශ්‍යතාවය කියන්නේ එයාට මේ මෙන්ටලි රිලැක්ස් වෙන්න නම් කාන්තාවක් දවසකට වචන 20000ක්වත් පිට කරන්න.
පිරිමි වචන 5000ක් විතර පිට කරාම ඒගොල්ලෝ රිලැක්ස් වෙනවා. මේක මම මේ කියන්නේ සයිකොලොජිකල් කෑල්ලක්. එතකොට පිරිමි වචන 5000යි පිට කරන්න ඕනේ. එතකොට ඔක ඔෆිස් එකේ හරි කායක හරි කතා කරලා වචන 5000 සෙටල් වෙලා පිරිමි ගෙදරට එනවා. ගෑනු දවසේම අර 20000 ඉතුරු කරගෙන එනවා. එතකොට ගෑනු අයගේ අර ඒක තමයි ගොඩක් වෙලාවට ගෑනු අයට මානසික රෝගාබාධත් වැඩි වෙන්න එක හේතුවක්. ඒගොල්ලන්ගේ අවශ්‍ය දෛනික වචන පිට කිරීමේ අවශ්‍යතාවය දැන් සංසිඳව ගන්න බැරි වෙනවා. වයිෆ්ට වැඩිපුර ඇහුම්කන් දෙන්න වෙනවා දැන් මෙහෙම කිව්වා. 4 ගුණයක් ඇහුම්කන් දෙන්න ගැමුණු 4 ගුණයක්. ඔයා කතා කරනවා වගේ 4 ගුණයක් වයිෆ් කතා කරන්න ඕනේ. එතකොට ගැමුණු මේ ওই වගේ වෙලාවට අම්මලා ඕකේ මේ වික්ටිම්ලා කරගන්නේ දරුවෝ. කියන්න ඕන දේ නොකියන්න ඕන දේ ඔක්කොම කියනවා. දැන් ගෙදර තාත්තා එක්ක වැරද්දක් වුණාම තාත්තා රණ්ඩුවක් වුණාම උඹලගේ තාත්තා කොහොමම තමයි. ඔය මිනිහා ඒ කාලෙත් ඔහොමයි. උඹලා දන්නේ මම මේ උඹලා නිසා ඉවසන. ඔය අම්මලා තින් වෙන ඊළඟ වැරද්ද. ළමයි නිසා ඉවසනවා කියලා දරුවන්ව ප්‍රාණ අපකාරව බවට පත් කරනවා. ඕගොල්ලෝ නිසා තමයි මම මේ ඔක්කොම කරන්නේ. නැත්තම් ওই මිනිහා දාලා ගිහලා කොච්චර කාලද මං කියලා අර තාත්තා කියන මිනිස්සයව දානව ගැමුණු ගෙදර ඉන්න සුනකයා ගානට. හුඟා ගැහණු අය අතින් ওই වැරද්ද සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක සිද්ධ වෙන්නේ අර තරහ ගිය අවස්ථාවලට. පස්සේ ළමයි තාත්තා කියන දේවල් එහෙම අහන්නෙම නැහැ. තාත්තව ගණන් ගන්නෙම නැහැ. ඒ වගේම අම්මගෙත් තියෙන එතකොට අම්මා හිතනවා නෑ මේ ළමයි මේ මට කැමති යාට කැමති නෑ කියලා නෑ. ටික දවසක් යනකොට අම්මගේ ගෞරවෙත් දරුවෝ අතින් නැති වෙනවා. දෙමව්පියෝ මේ දරුවෝ Tamanට තියෙන ගෞරවය නැති කරන්නේ දෙමව්පියෝ විසින්මයි. හැල්ලුවට ලක් කරනවා අනිත් පාර්ශවය. හුඟක් වෙලාවට තාත්තලව හැල්ලුවට ලක් කරනවා අම්මලා අතින්. මේක නම් සිද්ධ වෙනවා. මේක හුඟක් වෙලාවට දැන් අම්මලත් වෙනවා. මේ මම දන්න එක පොඩි ළමයි කියනවලු එයාගේ අම්මා කියනවා මේ නිතරම කියනවලු මේ තාත්තා කරන්නේ මොකද්ද? උඹලගේ අම්මට පිස්සු බං. උඹලගේ අම්මට පිස්සු කියලා මේ විහිළුවට කියන්නේ. පස්සේ දවසක මේ ළමයා කියනවා බස් එකේදී අම්මට පිස්සු ආට පිස්සු තාත්තා කියනවාට පිස්සු කියලා. ඒ කියන්නේ ඒ ළමයා ඒක තාත්තට මතක නෑ අරක මේ කිව්වේ තරහ වෙලා විනේ දුකට නේ මේ පොඩි ඇන්ග්‍රි මූවමන්ට් එකකනේ කියලා. හැබැයි ළමයා ඉන්නේ තරහෙන් නෙමෙයිනේ නේද ගැමුණු. ළමයා කියනවා තාත්තට පිස්සු. අර ඒ කියන්නේ මේ අම්මට පිස්සු. ඒ කියන්නේ මේ අපි මේ අපේ තියෙන තරහ පිට කරන අපේ තියෙන ආවේගය පිට කරන එකෙන් අපේ ආවේගය පිට වෙනවා. නමුත් දරුවෝ දෙමව්පියන්ට තියෙන ගෞරවය සදාකාලිකව නැති වෙනවා. තව එක වැරද්දක් මට මේක මං ගිය සතියේත් කියන්න හිටිය ගැමුණු මේ මේකේ මේක කියන්න ඕන දෙයක්. ගැමුණු ළමයින්ට අපේ රටේ අතවර සිද්ධ වෙනවා. දරුවන්ට සිද්ධ වෙන අතවර වලින් වැඩිම අතවර සිද්ධ වෙන රටවල් වල ලිස්ට් එකකට අපි ඉන්නවා. ගැමුණු පිළිගන්නවද දරුවන්ට අතවර සිද්ධ වෙන්නේ ළමා කාලේදී අතවර සිද්ධ වෙන්නේ 80%කට වැඩි දෙමව්පියන්ගේ අත්තරද්දෙන් කියලා. පිළිගන්න සිද්ධ වෙනවා මේ පිළිගන්න සිද්ධ වෙනවා. එතකොට ගැමුණු අපි හිතනවා මේක සිද්ධ වෙන්නේ ග්‍රාමීයව විතරයි කියලා. නෑ. අර්ධ නාගරික පැතිවලත් මේක සිද්ධ වෙනවා. මොකක්ද ඒකට හේතුව? දෙමව්පියෝ දරුවන්ට ආදරේ වැඩිකමට දෙමව්පියෝ මේ ඔක්කොම තියෙදි දෙමව්පියෝගේ අතින් සිද්ධ වෙන ලොකු දෙයක් තමයි දරුවන්ව විශ්වාස කරන්නේ. පොඩි එකානේ කිව්වේ විශ්වාස කරන්නේ නෑ. ගැමුණු ලංකාවේ සිද්ධ වෙන මේ කොටස ගන්න ඕනේ. වැඩිපුරම අතවර සිද්ධ වෙන්නේ අපේ රටේ පවුලේ ළඟම ඥාතීන් අතින්. ළඟම හිතවත්තු අතින්. ඒකත් ගැමුණු ගැහැණු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන්ට ළමා කාලේදී සිද්ධ වෙන අතවර වැඩි. පොඩක් ගැමුණුට ඒක හිතන්න අමාරුයි නේ. අපි අතවරයක් කියනකොටම අපිට ඔළුවට එන්නේ ගෑනු දරුවෙක් නේද? පිරිමි දරුවන්ව අපි ගණන් ගන්න. අපි කියනවා කොල්ලනේ ඕක ඔය හිවන තැනක දාලා යන්න පුළුවන් කියලා. නෑ. අපේ දෙමව්පියෝ දරුවන්ව අපෝ යා මාමනේ යා මාමා හරි ආදරේ මේ බාප්පත් එක්ක තියලා ගියේ. මාමත් එක්ක තියලා ගියේ. මේ අපේ අයියා කෙනෙක්, මල්ලි කෙනෙක්, නෑදෑයෙක්, අක්කා කෙනෙක්. තමන්ට ළඟ මිනිස්සුන් ළඟ දරුවෝ දාලා යනවා. ඒගොල්ලෝ දන්නේ දරුවන්ගේ ජීවිත පුංචි කාලේ අතවරයට ලක් කරලා තියෙන්නේ. තමන්ගෙම නෑදෑයෝ අතින්. මම දන්නවා එහෙම එක අම්මා කෙනෙක් මම දන්න කෙනෙක්ගේ අම්මා කෙනෙක් තමන්ගේ
පුතාව යවනවා නිතරම තමන්ගේ නංගිගේ ගෙදරට. යවන්නේ මේ නංගිට තිය තමන්ගේ නංගිගේ ගෙදරට යවනවා. යවන්නේ ඇයි? තමන්ගේ නංගිනේ. තමන්ගේ නංගිගේ ගෙදරට යවනවා මේ ළමයා. ඉස්කෝලේ නිවාඩුවට නංගිගේ ගෙදරට යවනවා. ඒ නංගිගේ ගෙදරට යවන දරුවා නංගිගේ මහත්තයා අතින් අතවරයට පත් වෙනවා කියලා දැනගන්නේ ඒ මහත්තයාගේ නෝනා. එයා විවාහ වෙච්ච දවසක එයාගේ බිරිඳට කියනවා මාව පුංචි කාලේ මගේ බාප්පා රේප් කළා කියලා. එතකොට නෝනා තමයි කවුන්සලින් වලට එක්කගෙන ඉන්නේ මහත්තයාගේ මේ ට්‍රෝමා එක. ඒ කියන්නේ අම්මා තාමත් විශ්වාස කරනවා තමන්ගේ නංගිගේ මහත්තයා අතින් මහත්තයා කියන්නේ හරි උතුම් මිනිස්සෙක් කියලා. දෙමව්පියන් අන්ධව විශ්වාස කරනවා නෑ දෑවෝ යාළුවෝ සහෝදරයෝ ආච්චිලා සීයලා පවා ගැමුණු. මේක කිව්වට පස්සේ මේ හොඳ ආච්චිලා සීයලා ගැන සැක හිතන්න එපා. නමුත් ගැමුණු අපිට එන වාර්තාවල සමහර විට තාත්තා දුවට අතවර කරපු කතා තියෙනවා. එහෙම සමාජයක අපි ජීවත් වෙන්නේ. දරුවෝ සමහරට දෙමව්පියෝ ළඟත් ආරක්ෂිත නැහැ. ඒ නිසා තමන්ගේ දරුවන්ව මොනම විදියකින්වත් පිට මිනිස්සු ළඟ දාලා යන්න එපා. අනාරක්ෂිතයිනේ. අනාරක්ෂිත තැන්වල. ඒ වගේම තමන්ගේ දරුවෙක් ඇවිල්ලා කියනවා නම් මම මේ මාමට කැමති නෑ. මං ඒ නැන්දට කැමති නෑ. මං ඒ අක්කට කැමති නෑ. මං ඒ අයියට කැමති නෑ කියලා කරුණා කරලා දරුවන්ට සවන් දෙන්න. හැම දරුවම අතවරයට පත් වෙච්ච දරුවෝ මුලින්ම ගිහිල්ලා අම්මට තාත්තට කියලා තියෙනවා. අම්මයි තාත්තයි 80%ක් අම්මලා තාත්තලා කටවහනවා. වැඩිහිටියන්ට ඔහොමද කතා කරන්නේ? මේ මාමා කොච්චර ආදරේද වාට? ලොලිපොප් එකකුත් ගෙනත් දුන්නා. ඔන්න ළමයාව වහලා තියෙන තරම්. එතනින් පස්සේ ළමයි පිළිගන්න ගන්නවා. එහෙනම් ඊ මාමා කරපු දේ හරි. එහෙනම් ඊ නැන්දා කරපු දේ හරි. එයාමට ආදරේට ඒක කරලා තියෙන්නේ කියලා. ඒ වැරද්දට පෙළඹිච්ච දරුවෝ ඉන්නවා. ලොලිපොප් එක දුන්නගත් හරි කියලා හිතනවා ඇති. හිතනවා අර කරපු දේත් වැරද්දක් නෙමෙයි කියලා හිතනවා. ඒක ගැමුණු මේ අපි කතා කරන මොහොතේ සිද්ධ වෙනවා. ආයිත් මම කියන්නේ ඒක කෙටියෙන්ම කියනනම් තමන්ගේ දරුවන්ව ලිංගික අතවරවලට පත් වෙලා තියෙනවා කියලා සමහරවිට දෙමව්පියෝ දන්නේ නැහැ. ඒවක වැඩිපුරම තමන් ළමා කාලේදී අතවරවලට පත් කරලා තියෙන්නේ හොඳටම දන්න අය. වැඩිහිටියෝ නෑදෑයෝ යාළුවෝ සහ අවට මිනිස්සු ඥාති. ඒකෙනුත් ගෑනු ළමයින්ට සාපේක්ෂව වැඩිපුරම අතවරවලට පත් වෙලා තියෙන පිරිමි ළමයි. ගැමුණු මම මේ පිරිමියෙක් පොත ලියනකොට පිරිමි ළමයි 57ක ඉඳ කොහෙද මේක ඇහුවා. මට විශ්වාස මං කිව්වද මන්ද ගැමුණුට මට විශ්වාස මං කිව්වා නේද ගැමුණු 57ක් හරි නම්බර මට එච්චර මතක නැහැ. ගැමුණු මම ගෑනු අයගෙන් ඇහුවේ 13කකින් 15කකින්. අර පිරිමි අයගෙන් 2-3 දෙනෙක් ඇරෙන්න. හැමෝටම පුංචි කාලේ එක එක විදිහේ ලිංගික අතවර සිද්ධ වෙලා තිබ්බා. ඒව සමහර අය අරන් තිබා. ඕක ඉතින් මං ගණන් ගත්තේ නෑ බං මෙහෙම දෙයක් වුණා. මෙන්න මෙයා මෙහෙම දෙයක් කරන්න ආවා. තවත් සමහර අය අඬ කිව්වා. තවත් සමහර අය තමන්ට දුවෙක් ඉපදෙනවට අකමැති වෙච්ච අය හිටියා. ඒක නිසා මං කියන්නේ ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලන්ගේ දරුවා ආරක්ෂිතයි අයියා ළඟ මේ අක්කා මේ මාමා මේ බාප්පා මෙයා හරි ආදරෙයි අපිට දරුවන්ට කියලා. අවධානයෙන් බලන් ඉන්න. දරුවන්ට සවන් දෙන්න. දරුවෝ විහිළුවට හරි කියන දෙයක්ට හොන්ත දරුවන්ව විශ්වාස කරන්න. ඕ පුතේ ඔය ඇත්ත කියන්නේ කියලා. දරුවෝ විශ්වාසය කියන එකට පුදුම ආසයි. තමන්ගේ අම්මා තාත්තා තමන්ව විශ්වාස කරනවා නම් ඒගොල්ලෝ ඇත්ත කියන්න පෙළඹෙනවා. දරුවෙක් අතින් වෙච්ච වැරද්දක් වෙච්ච ගමන්ම කටවහපන් ආයි මේක කියන්න එපා වැඩි හිටියන්ට කියලා කිව්වොත් ඒ දරුවා ඊළඟ දවසේ අර කම්ප්ලේන් එක අරන් එන්නේ නැහැ අම්මලා ළඟට. ඒ නිසා මේ අපි කතා කරන්නේ චයිල්ඩ්හුඩ් ට්‍රෝමා ගැන නිසා ලිංගික අතවර කියන එකත් ලොකුම ට්‍රෝමා එකක් එන ඒරියා එකක්. වැඩිපුරම පිරිමි ළමයින්ට මොකද පිරිමි ළමයින්ට ලිංගික අතවර වුණාම වැඩිපුර පොලිසිය යන්නේ දැන් ලැජ්ජයිනේ කොල්ලෙක්නේ. පිරිමියෙන්නේ බං ඔබ කියලා අපි අර එතනත් පිරිමිකම දාලා ඒ ළමයාව නැත්තටම නැති කරනවනේ. ඔබ පිරිමියෙන්නේ බං මොනවාද බං මේ ගෑණිය කෝක කරා කියලා ඔබට ලැජ්ජ නැද්ද කියන්න කියලා මට්ටමට එනවනේ. ඒ නිසා දෙමව්පියෝ විදිහට අපි හිතනවා අපේ දරුවෝ අපි ළඟ ආරක්ෂිතයි කියලා. අපි හිතනවා අපේ දරුවෝ අපි දරුවන්ට මාර ආරක්ෂාවක් දීලා ආදරයක් දීලා හදනවා කියලා. සමහර විට ඒක ඇත්ත නෙමෙයි වෙන්න පුළුවන්.
තමන්ගේ දරුවන්ගේ කතාවලදී තමන්ගේ දරුවන්ගේ තීරණවලදී කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා. තමන්ගේ දරුවෝ සම්බන්ධව දෙමව්පියෝ 100% අසීමිතව බැඳිලා ඉන්නවා වග කියන්න ඕනේ. ඒ හින්දා දරුවෝ සම්බන්ධ දේවල් වලදී බාහිර කිසිම පාර්ශවයක් විශ්වාස කරන්න එපා. දෙතුන් පාරක් හිතන්න. පුළුවන් තරම් දැන් නම් ඉතින් ඔයාලට ක්‍රම තියෙනවනේ CCTV තියෙනවා ගැමුණු නේද? අපිට පුළුවන් නේ දැන් ඒවා තමන්ගේ දැන් සමහර අයට මේ පහසුකම් නැහැ. එතකොට හිතන්න පුළුවන් කාවත් විශ්වාස කරන්න බෑ කියලා මෙයා කියනවා කියලා. එහෙම නෙමෙයි. තමන්ගේ දරුවෝන්ට මේ කාලඟද දාලා යන්නේ. දරුවෝ මොනවද මේ මිනිස්සු ගැන දෙන කමෙන්ට්ස්? දරුවෝ මොනවද මේවා ගැන කියන්නේ කියලා හොඳ අවධානයෙන් ඉන්නකොට අපිට ඕක හොයාගන්න පුළුවන්. දැන් ඔතනදී ගැමුණු කිව්වා මේ රණ්ඩු වෙන එක. අපේ රටවල් වල මේ ඕක ගැන කතා කරනකොට ගැමුණු කියන කතාවක් තමයි කොයි ගෙදරද රණ්ඩු නැත්තේ කියලා කියනවා නේද? අපි එහෙම කියනවානේ. ඔව්. අපි හරි සාමාන්‍යකරණය කරගෙන තියෙනවා කැත දැනකින්. සාක්කේනවා ගෙදර ප්‍රශ්න ගෙදර විසඳන්නේ නැතුව මොකෝ එළියට ගිහිල්ලා විසඳන්නද? ළමයි ඉන්නවා තමයි. ඉතින් ළමයි එළියට දාලා රණ්ඩු වෙන්නේ අපි කියනවා. උඟාක් වෙලාවට කියන්නේ රණ්ඩු නන් නැත්තේ කාගේ ගෙදරද? හැම ගෙදරම ප්‍රශ්න තියෙනවා. ඕවා ඉතින් මොනවද? අන්න අපි ප්‍රශ්න සාමාන්‍යකරණය කරනවා. ඔව්. හැම ගෙදරම ප්‍රශ්න තියෙනවා. නොගැලපීම් තියෙනවා. රණ්ඩු වෙන්න අවශ්‍ය හේතු කාරණා තියෙනවා. හැබැයි ඔය දෙන්නගේ නේද ප්‍රශ්න තියෙන්නේ. දරුවෝ ඒකට අදාළ නැහැ. ඕගොල්ලෝ ඔක්කොම මේ සාමූහිකව රණ්ඩු වෙන්න ඕනේ නැහැ. රණ්ඩු වෙන්න වෙලාවක් දාගෙන අපොයින්ට්මන්ට් දෙකක් දාගෙන හරි කාමරයක දොර වහගෙන හරි රණ්ඩු වෙන්න. ගැමුණු මේ ඇනසයිටි ඩිසෝඩර් කියලා එකක් තියෙනවා. ඔව්. ඔය ඇනසයිටි ඩිසෝඩර් එක කියන්නේ ඒකේ කෙනෙකුට ඇතිවන අහේතුක බය, තැති ගැන්ම. ඔය ඇනසයිටි ඩිසෝඩර් එකේදී අපිට ඇති වෙනවා. හුඟක් වෙලාවට පුංචි ළමයින්ට තියෙනවා චයිල්ඩ් ડિප්‍රෙෂන් and ඇනසයිටි කියන එක. ඉස්සරට වැඩිය ගොඩාක් සාපේක්ෂව වැඩි. පුංචි දරුවා ඔය මේ ගැමුණු මේ ඒගොල්ලන්ට ඕක ඒගොල්ලන්ගේ මේ පොඩිම කාලේ ගැමුණු ඒගොල්ලන්ට මෝෂන් පාස් මෝෂන් කරන්න ඕන වුණාම ගෑනු ළමයි පිරිමි ළමයි දොරවල් ඇස්සේ හැංගෙනව නේද? ඔව්. ඒ මොකද ඒගොල්ලෝ බයයි අර පීඩනය කියන එක වේදනාව කියන එකට මූණ දෙන්න. ඒගොල්ලෝ හරි බයයි. ඒක තමයි අර අම්මලා බලන්නේ ඒගොල්ලන් මේ টয়ලට් එකට යන්න ඕන වෙලාවට ඒගොල්ලෝ දොරවල් ඇස්සේ හැංගෙන දරුවෝ ඉන්නවා. ඒ තමයි ඒගොල්ලන් පීඩනයට බයයි. අර ශාරීරික වෙන පීඩනයට බයයි. ඒ බය වගේ දෙතුන් ගුණයක් ඒගොල්ලෝ බයයි මානසික පීඩනයට. අම්මලා තාත්තලා රණ්ඩු වෙනකොට සමහර ළමයි ඇද යටට යනවා. තවත් සමහර ළමයි දොරවල් ඇස්සේ හැංගෙනවා. තවත් සමහර ළමයි අඬනවා. රණ්ඩු වෙන්න එපා කියලා අඬනවා. ඒගොල්ලෝ බිඳෙන්නේ එළියෙන් විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. ඒගොල්ලෝ පුංචි ළමයි දැන් අපි රණ්ඩු වෙනකොට අපේ ලොකු ප්‍රශ්නයක් නේ අපි කතා කරන්නේ. එතකොට අපි හිතනවා මේ ළමයින්ට මේ අපි කතා කරන ප්‍රශ්න තේරෙන්නේ නැහනේ. ළමයින්ට තේරෙන්නේ නැහැ ඇත්ත. අපි මොකකටද රණ්ඩුනේ කියලා දරුවෝ දන්නේ නැහැ. දරුවන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙනවා අම්මයි තාත්තයි වාග් ප්‍රහාරයක් කරගන්නවා. කියන්නේ බනිනවා. අනිත් කෙනාට ආවේගයෙන් සලකනවා. එක්කෝ ගහ ගන්නවා. රණ්ඩු වෙනවා. එක්කෙනෙක් අඬනවා. ඒ තමයි ඕගොල්ලෝ දරුවන්ගේ පෞරුෂේ කඩන මුල්ම අදියර. දරුවන්ගේ ජීවිතයට හීනමානය ඇති කරන මුල්ම අදියර රණ්ඩු. හීනමානේ පෞරුෂාබාධ අපේ රටවල් වල මිනිසුන්ට සෑහෙන්න තියෙනවා පෞරුෂාබාධ. අපි Facebook එකේ දකිනවා. ඒ කියන්නේ හුඟක් වෙලාවට මූණට මලක් දාගෙන අපිට ඇවිල්ලා බැනලා යනව නේද ගැමුණු. ප්‍රොෆයිල් එකේ මූණේ ඉන්නේ මලක් එක්ක ගහක්. ඒ කියන්නේ තමන්ගේ වෙහෙරක් චෛත්‍ය බෝගහක් අනන්‍යතාවය පෙන්වන්න බෑ. ෆේක් ප්‍රොෆයිල් එකකින් ඇවිල්ලා අපිට කුණුහරුපෙන් බැනලා යනවා. ඒ තමන්ගේ අඩුගානේ තමන්ගේ ප්‍රොෆයිල් එකවත් පෙන්වන්න බැරි තරම් පෞරුෂ ඌනතා ඇතිවෙත් තියෙන මිනිස්සු තමයි මේ අපිට බනින්නේ. ඒ මොකද ඒගොල්ලෝ හැංගිලා බනින්නේ. ඒ අර ඩිසෝඩර් එකේම කැලලක් වෙන්නේ නැතිනේ ඔය කන්ටිනියු වෙන්නේ අනිෂා. අපිට පෞරුෂත්වය නැහැ. පර්සනැලිටි ඩිසෝඩර්ස් තියෙනවා ගැමුණු ඔය ඩිසෝඩර්ස් තියෙනවා 100 ගාණක්. එතකොට පෞරුෂත්ව ආබාධය මේ අපේ රටවල් වල ගොඩක් අයට තියෙනවා.
මේක ඇති කරන්නේ අපේ රටවල අපේ ළමයින්ට ගහලා බැලලා තමයි අපි මේ පෞරුෂත්වවාද ඇති කරන්නේ. ඒ කියන්නේ විරුද්ධ වෙන්න අයිතිය දෙන්නේ නැහැ නේ දරුවන්ට. දරුවන්ට අපි කියනනේ කටවහ ගන්න අහගන්න එහෙම කියලා. එතකොට එතනදී තමයි හදන්නේ. අම්මයි තාත්තයි රණ්ඩු වෙනකොට ගැමුණු දරුවෙකුට බැහැනේ මේ ඒගොල්ලෝ කන් වහ ගන්නවා හුඟක් අය. මට මේ එතනදී එක කතාවක් තියෙනවා මේ දවස්වල මේ බෝම්බ ගහනවානේ මේ මැද පෙරදිග. ඔව්. ගැමුණු මේක සෙෂන් එකකට ළමෙක් එනවා. ගෑනු ළමෙක්. මෙයා කියනවා මේ මට මේ එයාගේ සිම්ටම්ස් තියෙන්නේ මේ ડિප්‍රෙෂන් සිම්ටම්ස් තියෙනවා. එයාත් එක්ක කතා කරාම මම ඉතින් එයාව මනෝ වෛද්‍යවරයෙකුට යොමු කරන්න මේ ගෑනු ළමයාව ගෘහ සේවිකාවක් මම එයාව මනෝ වෛද්‍යවරයෙකුට යොමු කරනවා. මේ මොකද එයාට ડિප්‍රෙෂන් දෙවන අදියරේ ડિප්‍රෙෂන් සිම්ටම්ස් තියෙන නිසා. ඒකට ඒ ડિප්‍රෙෂන් ඇති වෙන්න හේතුව තමයි එයා කියනවා මේ දවස්වල ඒගොල්ලන්ට එකපාරට මේ සයිරන් එකක් වදිනවලු. එතකොට ඒගොල්ලෝ දුවල ගිහිල්ලා හැංගෙන්න ඕනෙලු. කොහෙටද හරි යන්න ඕනෙලු. එයා කියනවා එයාට එතකොට මතක් වෙනවලු ඉස්සර තාත්තා ගෙදර එනකොට අම්මා රණ්ඩු වෙන්න පටන් ගන්නවලු. ඒක දැනගත්තාම එයාට අග්ගාලා තාත්තා ගෙදර එනකොට මොකද කරන්නේ? මල්ලි වරගෙන ගිහිල්ලා ඇඳ යටට යනවලු. මෙයා කියනවා ගැමුණු ඇඳ යට තියනවලු චිත්‍රපොත් මේක ටිකක් උස ඇඳක් වෙන්නේ නැති මට මැවිච්ච විදිහට ගමක ගෙදරක්නේ. චිත්‍රපොත් තියනවලු ඇඳ යට. පාට පැන්සල් තියනවලු. ඇයි? එයා එළියට එන්නේ අම්මලා කොයි වෙලේ හරි රණ්ඩු වෙලා ඉවරුනාට පස්සේ. කරන්න වැඩක් තියෙන්නත් එපා. අන්න එයාගේ තියනවලු ගල් කෑලි තියනවලු. ඒ කියන්නේ ඇඳ යට ළමයි සෙල්ලම් කරනවා. හැබැයි එයා කියනවා ඒ ඇඳ යටට යන්න බෑ මිස්. ගඳයි. ඇයි? මල්ලිටයි මටයි චූ යනවා. අම්මයි තාත්තයි රණ්ඩු වෙනකොට කියලා. ගැමුණු එයා දැන් වැඩි හිටියෙක් බවට පත් වෙලා. එයා මට කතා කරලා මේ දරුවෝ අඬන ඒ වේදනාවේ අම්මලා දන්නේ නැහැ. සමහරට ඒ අම්මලා දැන් හොඳට ඉන්නව ඇති. එයා කියනවා මට දැන් මේ අපි මේ සයිරන් එකට දුවනකොට මතක් වෙන්නේ. අනේ අපි පොඩි කාලේ තාත්තටයි අම්මටයි බයේ ඇඳ යටට දිව්වා. අපිට චූ ගියා. දැන් අපි තාමත් අපි ත්‍ස්ත්‍රවාදීන්ට බයේ දුවන. අපි ජීවිත කාලෙම කරේ මිනිසුන්ට බයේ දුවන්නේ කියලා. එයාට ඇනසයිටි ඩිසෝඩර් එක ආවේ අර සිද්ධිය නිසා නෙමේ. අර යාගේ තිබ්බ චයිල්ඩ්හුඩ් ට්‍රෝමා එක, සුවනෝනු ට්‍රෝමා එක ආයිත් අර ජීවිතේ මගදී අර සිද්ධිය නිසා එළියට ආවා. ඒ කියන්නේ අපේ ජීවිතේ ට්‍රෝමාස් කොයි වෙලේ කොයි වෙලාවෙ මොන සිද්ධිය නිසා එළියට එයිද කියලා අපි දන්නේ නැහැ ගැමුණු. ඒ අම්මලා තාත්තලා අප හැසිරෙන විදිහ රණ්ඩු දෙමව්පියන්ගේ අරගලකාරී ස්වභාවය නිසා දරුවෝ කොයිතරම් විඳවනවද කියලා සමහර දෙමව්පියෝ දැනගන්නෙත් නැහැ. වැඩිම විදිහ දරුවෝ කම්පණයට පත් වෙන සිද්ධිය තමයි අම්මයි තාත්තගේ අරගල රණ්ඩු. අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක තරම් දරුවෙකුට රිද්දවන්න පුළුවන් තවත් ක්‍රමයක් නැහැ. එක සිද්ධියක් කියන එක තාත්තා කෙනෙක් මේ වර්තමානයේ තාත්තා කෙනෙක් මට කතා කරලා මේ දුවෙක් සම්බන්ධව මේ මම ළමයි සම්බන්ධව මේ සෙෂන්ස් කරනකොට දුවව බාර දෙනවා කවුන්සලින් වලට. පිටරටක ඉන්න තාත්තා කෙනෙක්. දුවව තාත්තා ඉස්සරහා දුව හරි කීකරු දරුවෙක් මට කතා කරනවා. බොහොම ලස්සන දරුවෙක්. තාත්තා මං කිව්වම දැන් තාත්තට මං කිව්වා දොරත් වහගෙන එළියට යන්න කියලා මං කිව්වා පුතේ දොර වහලාද බලන්න කියලා. දොර වැහුවම පස්සේ අර දරුවා ගැමුණු අඬන්න පටන් ගත්තා. මං කල්පනා කරා එයා අර හිටපු දරුවද කියලා. ඒ මොකද එයා කියනවා තාත්තා මුලින්ම සෙෂන් එක ගන්න කලින් කරන්නේ අඬන්න එහෙම නැහැ. මේ විදිහට කියන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ. මට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න ක්‍රම ටික තමයි අහගන්න ඕනේ කියලා. කොහට තේරෙනවද ගැමුණු දරුවෝ ඉන්න පීඩනේ. මේ ඉතාම උගත්. ඒ කියන්නේ ඊට පස්සේ මම ඒ දරුවත් එක්ක කතා කරනකොට කියනවා දරුවා ගෙදර අම්මයි තාත්තයි කවදාකවත් හොඳින් ඉන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට ගොඩාක් සැප තියෙනවා. වාහන තියෙනවා, ලස්සන ගෙවල් දොරවල් තියෙනවා, දීපල තියෙනවා. ඉතින් තාත්තා කියනවා අපේ දරුවෝ පුදුම සැපක් විඳින්නේ. මට බයයි මිස් මේගොල්ලෝ මේ සැප වැඩි වෙලා මේගොල්ලන්ට සැප වැඩි වෙලා මේගොල්ලෝ නාස්ති වෙයි කියලා. ඒකයි මම මේ කවුන්සලින් කරන්නේ. හැබැයි ඒ දරුවා තරම් දුක් විඳින දරුවෙක් මම මෑත කාලේදී මට හම්බෙලා නැහැ.
අර තාත්තා විශ්වාස කරනවා යාට එයා දෙනේ භෞතික සැප සම්පත් නිසා දරුවන්ට කරන්න ඕන යුතුයකම් ඔක්කොම කරා කියලා. හැබැයි අර දරුවා ඉන්නේ ලොකු ට්‍රෝමා එකක. එයා දෙමව්පියන්ට වෛර කරනවා. එයා දෙමව්පියොත් එක්ක ලොකුම තරහකින් ඉන්නේ. මොකද අම්මයි තාත්තයි කතා කරන්නේ නැහැ. ගෙදර නෝටිස් බෝඩ් එකක් තියෙනවා. අම්මා තාත්තට කියන්න ඕනේ වෙයි කියලියනවා. තාත්තා අම්මට කියන්න ඕනේ වෙයි කියලියනවා. WhatsApp group එකක් තියෙනවා. WhatsApp group එකට තමයි ඒගොල්ලෝ ෆැමිලි එකේ දේවල් දාන්නේ, එක්ස්පෙන්සස් ඒවා මේවා දාන්නේ. කතා කළොත් දෙන්න ගහ ගන්නවා, රණ්ඩු වෙනවා. එතකොට තාත්තගෙන් මේ කතාව ඇහුවාම කියනවා අපි දෙන්න අතර ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒවත් දරුවන්ට අපි දැනෙන්න දීලා නැහැ. තාත්තා විශ්වාස කරනවා ඒගොල්ලෝ දරුවන්ට දැනෙන්න දීලා නැහැ කියලා. හැබැයි දරුවෝ ඒව නිසා අර තාත්තලා දීපු සැප විඳින්නේ නැතුව, ඒ සැප වලින් ප්‍රයෝජනයක් ගන්න නැතුව මැරි උපදිනවා. ඒ නිසා මේක දුප්පත් පොසත් ભેදයක් නැහැ. භෞතික සැප සම්පත් වලින් මානසික නිදහස අහිමි වුණාට පස්සේ ඕගොල්ලෝ වර්ධින භෞතික සැප සම්පත් වල කිසිම ප්‍රයෝජනයක් නැහැ. බයෙන් තැති ගනිමින් බයෙන් චිකනුයි බතුයි කනවට වැඩිය දරුවෝ සන්තෝෂයෙන් පොල් සම්බෝලයි බතුයි ලුණුයි බතුයි කන එක දරුවෙක් විදිහට වර්ධනය වෙන අර පුංචි ජීවියාට වැදගත් වෙනවා ගැමුණු. ටිකක් ඛේදවාචකයම තමයි අනේෂා සමහර ප්‍රශ්න අපිට පේන සීමාවෙන් සහ අපි හිතන්න පෙළඹෙන සීමාවෙන් හරි අපි හිතන්න පුරුදු වෙලා තියෙන සීමාවෙන් නෙමෙයි දේවල් ඉවර වෙන්නේ සහ ප්‍රශ්නේ අපි ළඟ ඉතුරු වෙන්නේ. ඒකට හේතුවම තමයි මම ඔය අනිෂා කිව්වේ එක්තරා සිද්ධියක් අපි ඔය මතකපද බලන්න කියලාත් මම අද යෝජනා කරේ ඒකයි මිනිස්සුන්ට. ඒ කියන්නේ කුඩා දරුවෙක්ගේ එහෙම නැත්නම් දරුවන්ගේ ජෙන්ඩර් එක ඉදිරියේදී තීරණය කරන්න. තමන් තාමත් පිරිමි දරුවෙක් විදිහටම සමාජයේ ඉස්සරහ නිරාවරණය වෙනවද? තමන් ගැහැණු දරුවෙක් විදිහටම සමාජයේ ඉස්සරහ නිරාවරණය වෙනවද? මගේ ආශාවන් මම මොකක් මතද පදනම් කරගන්නේ? වගේ ළමයෙක්ගේ ළමා කාලය සහ ළමයෙක්ගේ වැඩිමල් කාලය තීරණය කරන ප්‍රධානම දේවල් පවා ළමයිගේ අතින් මිස් වෙනවා මේ දෙමව්පියන්ගේ අසමගිය නිසා ගෙවල් ඇතුලේ තියෙන. ඒවා කියන්නේ ඒවා අපි හිතන අපිට දැනෙන හෝ අපි කල්පනා කරන කලාපවල නෙමෙයි තියෙන්නේ එතනින් එහා. මේ අනිෂම කියපු සිද්ධියක් මම මේ උදාහරණයට ගත්තේ. කියන්නේ මම හිතන්නේ ඒ ගැන දෙමව්පියන්ව දැනුවත් කරන්න ඕන නිසා මොකද මම දන්නවා මේක ලංකාවේ බහුතරයක් දෙමව්පියන්ට ලංකාවේ නෙමෙයි ලංකාවේ ඉඳලා පිටරටකට ගියත් දෙමව්පියෝ සමහර විට මේ වගේ දේවල් ගැන හිතන්නේ දෙමව්පියෝ දන්නේ දෙමව්පියෝ අයියෝ මොන පිස්සුද මේ වගේ දේවල් වෙන්නේ නැහැ වගේ තැනකින් මේක ඉවර කරන්නත් පුළුවන්. ඒක නිසා අනිෂා පොඩ්ඩක් ඒ ගැන අපි පුද්ගල නාම ගැන සඳහන් නොකර මේක සිද්ධියක් අත්දැකීමක් විදිහට විස්තර කරන්න පුළුවන් නම් හොඳයි. මට ඕක සිද්ධි දෙක තුනකින් විග්‍රහ කරන්න පුළුවන් ගැමුණු. මම එක සිද්ධියක් මේ මට මේ දවස් දෙක තුනකට කලින් වෙච්ච සිද්ධියක් මම ඉස්සලාම කියන්නම්. ඊට තව සිද්ධි කීපයක් වෙනවා. මොකද මේ සිද්ධිය මට හිතුණා ගැමුණුට මට කියන්න තාම හම්බෙලත් නැහැ. මම මේක කියන්නම්. ගැමුණු මේක කිව්වහම මේ ලංකාවේ මිනිස්සු මේක පිළිගන්නේ නැහැ. ලිංගික ද්විෂානිතියට චයිල්ඩ්හුඩ් ට්‍රෝමා බලපානවා. ඔව්. මේක කිව්වට පස්සේ කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒකට මෙහෙම වෙන ජීව විද්‍යාත්මක කාරණා බලපාන කියලා. ජීව විද්‍යාත්මක කාරණා තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. නමුත් චයිල්ඩ්හුඩ් ට්‍රෝමා නිසා ළමයින්ගේ ජීවිතේ ළමා කම්පන නිසා ළමයිගේ ලිංගික දිශාන්තිය වෙනස් වෙන්න පුළුවන්. ඒක දැන් ඇමරිකන් සයිකොලොජිකල් ඇසෝසියේෂන් එක පවා පිළිගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. පිළිගත්තා හෝ නොපිළිගත්තා එහෙම බලපෑමක් වෙන්න පුළුවන්. මට මගේ ජීවිතේ බොහෝම අත්දැකීම් තියෙනවා. බොහෝම කතන්දර තියෙනවා. එහෙම සිද්ධ වෙච්ච මිනිස්සු ගැන. මෙතනදී අපි මේ සමලිංගිකත්වය නිවැරදි කියනවවත් වැරදි කියනවවත් නෙමෙයි. ඒක මේ ලෝකෙ පවතිච්ච පළවෙනි දවසේ ඉඳලා තිබ්බ දෙයක්. අපි අකමැති වුණත් කැමති වුණත් ඒ මිනිස්සු එහෙම කට්ටිය ඉන්නවා. ඒ නිසා ඒක පුද්ගල රුචිය, ඒක පුද්ගල කැමැත්ත අපි ඒකට ගෞරව කරනවා. එතන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි පුද්ගලෙක් අකමැත්තෙන් සමාජීය කාරණා නිසා ජීවිතයේ ඇති වෙන ට්‍රෝමා එකක් නිසා ඔවුන්ගේ ලිංගික දිශාන්තිය වෙනස් වෙනවා නම් අනේ එතන ගැටලුවක් තියෙනවා. නේද ගැමුණු? ඔව්. හැබැයි පුද්ගලයෙක් සමලිංගික වෙන එක, ද්විලිංගික වෙන එක, විෂම ලිංගික වෙන එක
පුද්ගලානුබද්ධ තීරණයක්. ඒ හැමතම අපි එකම විදිහට රෙස්පෙක්ට් කරනවා. එකම විදිහට පිළිගන්නවා. හැබැයි තවත් කෙනෙක්ගේ හෝ සමාජීය බලපෑමක් නිසා යාගේ දිශාන්තිය වෙනස් වෙනවනේ. අන්න එතන ගැටලුවක් තියෙනවා. මේක එහෙම කතන්දර ටික. ඔන්න මේ මට මේ ළඟදී ගෑනු ළමෙක් කතා කරනවා. මේ ගෑනු ළමයා ලෙසබියන්. මේ ගෑනු ළමයා ලෙසබියන් ගෑනු ළමයි. මේ දරුවා මේ ලෙසබියන් වෙන්න හේතුව තමයි යා චූටි කාලේ යාගේ අයියා. එයාගේම අයියයි නංගී අතර වයස් පරතරය අවුරුදු 12ක් විතර වෙනවා. අයියා අවුරුදු 5-6දී නංගිව හරිම දරුණු විදියට අපචාරයට පත් කරනවා. අම්මයි තාත්තයි මේක දකින්නේ අයියා නංගිට බොහෝම ආදරේ කියලා. ඒ වගේම ඇත්තටම අයියා නංගිට ආදරේ. නංගිට කිසිම යාළුවෙකුට ගහන්න දෙන්නෙත් නැහැ. නංගි නිදියන්නෙත් අයියා ළඟ. අම්මයි තාත්තයි මේ අර දරුණු තත්ත්වය අඳුරගන්නේ නැහැ. අඳුරගන්න තරම් අපි බලන්නෙත් නැහනේ අයියයි නංගී ගැන නේද? අපි හරි ඒක ගැන අපි තියෙන්නේ වෙනම සහෝදර බැඳීමක් නේ. ඒක තමයි ඒ සහෝදර බැඳීම තමයි. නමුත් මේ වගේ තැනුත් වෙන්න පුළුවන් කියන එක විතරයි මේ වෙන්නේ. හැම අයියටයි නංගිටයිම දෙන චෝදනාවක් නෙමෙයි. මේ දරුවා අයියා Tamanට තියෙන ආදරේ නිසා මේක සාමාන්‍ය සිද්ධියක් බවට පිළි අරගෙන ජීවත් වෙනවා. මෙයා ටිකක් වැඩි වියටපත් වෙනකොට අයියා මේක අවුරුදු කිහිපයක් කරලා නංගිගේ ජීවිතෙන් අයියට යන්න සිද්ධ වෙනවා වැඩිදුර අධ්‍යාපනයට පිටරට. නංගි වැඩි වියටපත් වෙනකොට තමයි නංගි මේ තත්ත්වයේ බරපතලකම දැනගන්නේ. ඒ වෙනකොට ඒ නංගි මොන තරම් පිරිමින්ට වෛර කරනවද කියලා කිව්වොත් එයාගේ ඇඳුම් පැළඳුම් පවා එයා වෙනස් කරනවා. එයා බය වෙනවා එයාගේ ගෑනුකම ලෝකෙට පෙන්නන්න. එතනින් එයා මුලින්ම කරගන්නේ කොණ්ඩේ තට්ටේ ගාන එක. එයාට තදින්ම මේ සිද්ධිය මතක් වෙච්ච දවසේ ගැමුණු එයා කොණ්ඩේ තට්ටේ ගා ගන්නවා. අම්මයි තාත්තයි කෑ ගහලා අඬනවා මේ ඇයි දුව තට්ටේ ගාලා කියලා. ඊට පස්සේ එයා කැප් එකක් පාවිච්චි කරනවා. එයා ජිම් එකට ගිහිල්ලා අර මසල් බිල්ඩින් කරනවා. එයා තනිකර පිරිමියෙක් විදියට හැසිරෙන්න පටන් ගන්නවා. එයා කවදාකවත් පිරිමියෙක් එයා දිහා බලනවට නෙමෙයි කැමති වෙන්නේ. එයා ගෑනු දිහා බලනවා. මොකද එයා අනාරක්ෂිත වුණානේ ගෑනු ශරීරයක් ඇතුලේ. ඔව්. එයාගේ ගෑනු ශරීරය ඇතුලේ අනාරක්ෂිත වුණා. එතනින් පස්සේ එයා පිරිමියෙක් බවට පත් වෙන්න ගන්නවා. ඊට පස්සේ එයාගේ පිරිමි අය වෙනු ගැහැණු කෙනෙක් විදිහට වෙලා පිරිමි කෙනෙක් එක්ක ලිංගික හැසිරීමක් පවත්වනවා වෙනුවට එයා ගැහැණු කෙනෙක්ව තෝරගන්නවා. මෙන්න මෙතනදී කෙනෙක් කියන්න පුළුවන් ඕක සිද්ධිය වුණාට එයාගේ ඇතුලේ අභ්‍යන්තරයේ හෝමෝන විපර්යාසයකුත් සිද්ධ වෙලා තියෙනව නේද කියලා අහන්න පුළුවන්. එහෙමනේ අපි තර්ක විතර්ක ගේන්නේ. ඔව්. මං කියනවා නැහැ. අර ට්‍රෝම එක සුව වුණාට පස්සේ එයා නැවතත් එයාගේ ලිංගික දිශාන්තිය වෙනස් වුණා. ඒ නිසා ඒ කියන්නේ එයාට වෙලා තිබුණේ ඇත්තටම එයා සමලිංගික පුද්ගලයෙක් නෙමෙයි. ඒ රුචිය නෙමෙයි එයාගේ ශාරීරිය තුල තිබුණේ. අර ට්‍රෝමා එක අර බලපෑම එයාගේ ජීවිතේ ලිංගිකත්වය කියන තීරණයට තදින් බලපාලා තිබුණා. ඒ ළමයට මොලේ තිබ්බින්ද හොඳයි අනේෂ මනෝපදේශනයකට වගේ යන්න. හරිද? එහෙම නොවුණා නම් මාර ඛේද වාචකයක්. ඒකට හේතු වුණෙත් මේමයි. එයාට මනෝපදේශනයට එන්න මොලේ තිබුණා නෙමෙයි ගැපුණා. එයාව මනෝපදේශනයට ගේන්නේ එතනත් හරි ලස්සන කතාවක් තියෙනවා. එයාව මනෝපදේශනයට ගේන්නේ එයා තෝරගන්න ගෑනු ළමෙක්. එයා තෝරගන්න ගෑනු ළමෙක් තමයි මෙයාව කවුන්සලින් වලට ගේන්නේ. ඇත්තටම ඒක මට එක කතාවක් වුණාට මේක ගොඩාක් තැන්වල සිද්ධ වෙන දෙයක්. අපි විශ්වාස කරනවා හුඟක් වෙනාවට මේ සමලිංගිකත්වයට එක මේක පටල ගන්න එපා. ජෙනටිකලි එන එක ජානමය වශයෙන් එන එක වෙනම දෙයක්. නමුත් Tamanට සිද්ධ වෙන අතවරයක් නිසා පිරිමි ළමයින්ට ඔක ගොඩක් වෙනවා. පිරිමි ළමයින්ට පුංචි කාලේ අතවර සිද්ධ වුණාට පස්සේ ගැමුණෝ ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන්ට පුරුදු දේ මේකනේ. ඒගොල්ලන් දන්න දේ මේකනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ගෑනු ළමයි වෙනුවට පිරිමි ළමයි තෝරගන්න අවස්ථා තියෙනවා. මම තව සිද්ධියක් කියන්නම් ගැමුණු පිරිමි ළමයි සම්බන්ධව. මේ සිද්ධිය මම කලිනුත් කියලා තියෙනවා. එක පිරිමි ළමයෙක් එනවා මගේ ළඟට කවුන්සලින්. එයා
කියනවා මම මේ සමලිංගික මිනිස්සෙක් කියලා යායාගේ කතන්දරේ කියගෙනවා. මම අහනවා මේ සමලිංගික වෙන්නේ කොයි විදිහටද කියලා අහනකොට ඒක හරි අමුතු කතාවක්. මේ ඒක මේ දෙමව්පියන්ගේ ට්‍රෝමා එකක් නෙමෙයි. ට්‍රෝමා එකක් මම ඒක කියන්න. ඒතර දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට මේ වගේ දේවල් ඇති කරගන්න නැති තත්ත්වයට පත් වෙන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාට දවසක් කියනවා මේ අවුරුදු 17 18 වගේ තරුණ කාලේදී ගර්ල්ෆ්‍රෙන්ඩ් දවසක් කියනවා මේ ඒගොල්ලන් මේ ෆිසිකල් රිලේෂන්ෂිප් එකක් පවත්වනකොට ගෑනු ළමයා කියනවා මේ ඔයාට ඕකවත් හරියට කරගන්න බෑනේ කියලා. ඉරෙක්ෂන් ප්‍රශ්නෙකදී කියනවා කෙලින්ම මූණට කියනවා ඔයාට ඕකවත් හරියට කරගන්න බෑනේ කියලා කියනවා. එදා ඉඳලා එයාට ඉරෙක්ෂන් ප්‍රශ්නයක් එනවා. ඒ වචනේ මොනතරම් ගැඹුරට තමන්ට බලපෑවද කියන්නේ. එයාට එදා ඉඳලා ඉරෙක්ෂන් ප්‍රශ්නයක් එනවා. ගැමුණු මේ ලිංගිකත්වය කියන්නේ තනිකර මොළය සම්බන්ධ ක්‍රියාවලියක්. මේක තනිකර මොළයට පණිවිඩයක් කියන්නේ. මේක විද්‍යාත්මක පැත්ත පහදලා දෙනකොට මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේක මේ ෆීලිංග්ස් නෙමෙයි. අපි මේ ෆීලිංග්ස් කියලා කියන්නේ මුලාවක්. ඇත්තටම මොළයට එන සංඥාවක් වගේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට අර වචනේ යාව બ્લોක් කරනවා. ඊට පස්සේ යට ඉරෙක්ෂන් එන්නේ නැහැ. පස්සේ මෙයා ඇහෙන ඒ ගෑනු ළමයාත් එක්ක තිබ්බ සම්බන්ධය. ඒ ගෑනු ළමයා දැන් දන්නෙත් නැහැ මේ වචනේ මොකක්ද කියලා. කොහොම හරි සම්බන්ධය නැති වෙනවා. මෙයා ඊළඟට උත්සාහ කරනවා තව ගෑනු ළමයි එක්ක ෆිසිකල් රිලේෂන්ෂිප් පවත්වන්න. මේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ඊට පස්සේ යාට අර අපේ වචනෙන් කියනවා ඉරෙක්ෂන් සිද්ධ වෙන්නේ නැහැ. ඕක දැන් මිනිස්සු කියනවා නම් කොහොමද කියන්නේ කෙලින් වෙන්නේ නැහැ කියලා නේද? ඕක නිතින් අර දන්න වචන ඔය ඉරෙක්ෂන් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉරෙක්ෂන්ස් නැති වෙනකොට මේ දරුවා දැන් මෙයා මේ ප්‍රශ්නේ තියාගෙන ඉන්නකොට මෙයා මේක මේ නිතරම මේ try කරනවා. දෙතුන් වතාවක් try කරනවා ගෑනු ළමයි එක්ක අසාර්ථකයි. අර ප්‍රශ්නේ අරක තියෙන ඔළුවේ. අරක ඔළුවේ තියෙනවා. එයා ගැව්වේ එයාගේ පිරිමිකමටනේ. ඔව්. ඊට පස්සේ ගැමුණෝ. මෙයා මේක මේ එයා ළඟ වැඩ කරන එයාගේ කලික් කෙනෙකුට මේ කතාව කියනවා. ඒ ළමයා සමලිංගික ළමෙක්. ඒ ළමයා එයා කියන යාළුවා මේකට සමලිංගික හෝ විෂම මේ ද්විලිංගික නේ බයි කියලා අපි කියනවා. ඔව් බයිසෙක්ෂුවල්. මට ඒක හරියට මතක බයිසෙක්ෂුවල් දෙකමටම කැමැත්තක් තියෙන දරුවෙක් වෙන්න පුළුවන්. එයා එහෙම දරුවෙක්. ඊට පස්සේ මෙයාට යෝජනා කරනවා මේක try කරමු කියලා. ඇත්තට මේක සාර්ථක වෙනවා. මොකද එයා එතනදී අරයාට කොන්ෆිඩන්ස් හදනවා. කොන්ෆිඩන්ස් හදලා ඒක සාර්ථක වෙනවා. එදා ඉඳලා එයා විශ්වාස කරනවා දැන් මම මෙහෙම කෙනෙක් කියලා. ඉතින් එයා ඊට පස්සේ අර පාරේ යනවා. ඔය පාරේ අතරමඟදී තමයි මට හම්බෙන්නේ. ඔය පාරේ අතරමඟදී මට මේ ළමයා හම්බෙනවා. පස්සේ අඳුර ගන්නවා. ඒ ළමයා ඇත්තටම අරක නෙමෙයි එයාගේ ඉන්ට්‍රස්ට් එක. මේ මුලාවක් ඇතුලේ ඉන්නේ. එයාගේ ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ අතන. අර ප්‍රතික්ෂේප වීම නිසා, අර මොළයට වැදිච්ච පහර නිසා, වචනේ බලපෑම නිසා එයාගේ ලිංගිකත්වය මාරු වෙලා තියෙනවා. ඔක හුඟක් පිරිමින්ට සිද්ධ වෙනවා. ඒක තමයි කියන්නේ පිරිමියෙකුට අපි ගහන දරුණුම ප්‍රහාරය වදින්නේ එයාගේ පිරිමිකමට නේද ගැම්ම. ඒක එතකොට මේ වචන ඒ කියන්නේ ඒක පිරිමි ගහනවා කියලා නෑ අනේෂා මම හිතන්නේ නෑ මම මේක තමයි නේද. ඔව්. තමන්ගේ ඒ කියන්නේ ඔය ගෑනු ළමයි පොලිටික්ස් වලට එන්නේත් නැත්තේ. ගෑනු කෙනෙකුට ගහන්නකොට අපේ රටේ භාවිතා කරන්නේ අර ගෑනු කෙනාගේ අවයවයනේ. ලිංගිකත්වයනේ. එතකොට එතනින් එහාට ඒගොල්ලෝ බය වෙනවා නේද ගැමුණු. ඒ කතා කරන්නේ දැන් අපිටත් එහෙම බය වෙනවනේ. එහෙම ඒ තත්ත්වය තියෙනවා. එතකොට ඒ ට්‍රෝමා එක ඒ සිද්ධිය නිසා යාගේ ලිංගික දිශාන්තිය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. පෞරුෂාබාධ ඇති වෙන්න පුළුවන්. ලිංගික දිශාන්තිය, ලිංගික රුචිය, ෆැන්ටසි එක ඔය ෆැන්ටසි අපි වෙනම දවසක කතා කරමු. ඩිසයර්ස්, ෆැන්ටසිස් ඇති වෙන්නේ ඔය මිනිස්සුන්ගේ ඔය හැසිරීම් නිසා. ඕවත් අපි තව දවසක කතා කරමු. ඒතර හුඟක් වෙලාවට තව දෙයක් කියනවා. මේ අම්මලා තාත්තලා තිනුත් ඕක සිද්ධ වෙනවා. මේ පුංචි කාලේ පුතාලට ලස්සන ගවුම් අන්දලා කොරාමු දාලා මාල දාලා තියෙන අම්මලා දැකලා තියෙනවද ගැම්මු? දැකලා තියෙනවා. අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. ඒක අම්මලා හරි ආසාවට කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒකත් බලපාන්න පුළුවන් දරුවෙකුගේ ලිංගික නැමියාව තීරණය කරන්න. ඒකෙන් කියන්නේ පුංචි පිරිමි දරුවෙකුට නිතරම අර දුවල නැති අම්මලා කරනවා මම දැකලා තියෙනවා ගවුම් අන්දනවා මේකප් දානවා පවුඩර් ගානවා එයා ආසාවට කියලා. ඇත්තට මේක ආසාවක් නෙමෙයි අපි මේ කරන හැසිරීම දරුවගේ පෞරුෂය ඒක ඇඩැප්ට් කරගන්නවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක නිතර කිරීම ඍණාත්මක බලපෑම් දරුවගේ ලිංගික දිශාන්තිය තීරණය කිරීමට පවා බලපාන්න පුළුවන්.
ගෑනු දරුවන්ටත් එයා ගෑනු දරුවෙක් වුණා ගෑනු දරුවෙකුට නිතරම පිරිමි ඔයා පුතේ අර පිරිමි දරුවෙකුගේ ඒ ගති ලක්ෂණ විනය දක්ෂකම ගෑනු පෞරුෂය හදන එක නෙමෙයි අර පිරිමි දරුවෙකුට විදිහට සලකන එකෙන් අර දරුවට යටිහිත අඳුර ගන්න පුළුවන් මම පිරිමි ළමෙක් කියලා. ඒ නිසා මේ දෙමව්පියෝ දෙමව්පියන්ගේ හැසිරීම දරුවෙකුගේ ලිංගික දිශාන්තිය තීරණය කරන තැනට පවාපත් වෙනවා. ඒක තමයි අපිට කියන්න ඕනේ උනේ. එතකොට මේ ඔය වගේ සංසිද්ධි නම් ගණනාවක් කියන්න පුළුවන්. ඒ හැම එකකින් තම තමන්ට වෙච්ච සිද්ධිත් අපිට මේවා කමෙන්ට්ස් වල කියව ගන්න පුළුවන්. ඇත්තම කතාව නම් මේ මට අපිට නිතරම හම්බෙනවා මේ ඊටාම ජනප්‍රිය පුද්ගලයෝ ප්‍රසිද්ධ පුද්ගලයෝ නිතරම මේ කතා කියනකොට සමහර වෙලාවට මේ ඊටාම පෞරුෂවත් පිරිමි චරිත ඇතුළත් කියාගන්න බැරි තරම් කඩාවැටීම් සිද්ධ වෙලා තියෙනවා. තමන්ගේ හැසිරීම නිසා තමන්ගේ දරුවන්ගේ ලිංගික දිශාන්තිය වෙනස් වෙලා තියෙනවා. no choice අපිට ඒක සමහර වෙලාවට හිතා ගන්න බෑ ඒක කොහොමද සිද්ධ වුනේ කියලා. ඒගොල්ලන්ටත් හිතා ගන්න බෑ. හැබැයි ඒගොල්ලන්ගේ හැසිරීම නිසා ඒගොල්ලන්ගේ දරුවන්ගේ ජීවිත ඒගොල්ලෝ ලෙස්බියන් වෙලා තියෙන පුළුවන් ඒගොල්ලෝ ගේ වෙලා තියෙන පුළුවන් ඒගොල්ලන් බයි වෙලා තියෙන පුළුවන් මේ එකක්වත් වැරදි කියලා නෙමෙයි අපි කියන්නේ. නමුත් තමන් කැමති දේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ලිංගික දිශාන්තිය වෙනස් වෙනවා නම් තවත් කෙනෙක්ගේ බලපෑමක් නිසා ඒක නොවිය යුතු දෙයක්. එතකොට එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඒකටත් දෙමව්පියෝ දරුවන්ගේ පෞරුෂය නිවැරදිව හදන්න නැති එකෙන් දරුවන්ගේ මේ දෛනික ජීවිතය මේ අනාගතය විවාහ ජීවිතය අසාර්ථක වෙන එක විතරක් නෙමෙයි ලිංගික දිශාන්තියට පවා බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි අපිට අවසානයේ කියන්න ඕනේ. සහ දෙමව්පියෝ විදිහට එහෙම නැත්නම් වැඩිහිටියෝ විදිහට ළමයි විදිහට හරි කමක් නැහැ යමක්කමක් තේරෙන්න හැඟීමක් දැනීමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මෙහෙම ගැටලුකාරී තැන් ඔබේ මනස ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා නම් අපේ සේෆ් සෝන් ගෲප් එක තියෙනවා මේකට ඇවිල්ලා ඔබේ ගැටලුව හරි ඔබට අවශ්‍ය කාරණාව හරි විමසන්න ඒක යොමු කරන්න පුළුවන්කම තියෙනවා. කෙලිම මේ ගෲප් එකේ ලියන්න පුළුවන්. තමන්ගේ දරුවන්ට තමන්ගේ අතින් කම්පනයක් සිදු වුණායි කියලා සමහර වෙලාවට දෙමව්පියෝ දන්නේ නැහැ. අනීෂාර මුල කිව්වා වගේ සමහර ප්‍රශ්න උඩුදුවන්නේත් ඒකම තමයි. මේක කොහොමද අනීෂා දැනගන්නේ? මොකද අපි හැම තිස්සෙම අපි ප්‍රශ්නේ කතා කරනවා. හැබැයි අපට මේකට විසඳුම් ගේන්න තියෙන තොරතුරු හරි කාරණා හරි පිළිබඳව අපි ටිකක් පුද්ගලයෝ විදිහටත් අපේ අවධානය යොමු කරනවා අඩුයි. ඒක නිසා අපට පුළුවන් ද කොහොමද අපි මේ තමන්ගේ දරුවෝ කම්පනයකට ලක් වෙලා කියලා අපි ගෙදර ඇතුළේම දැනගන්නේ සහ ඒකත් එක්කම එන්නේ රයිට්. එහෙම ඒගොල්ලන් කම්පනයකටපත් වෙලා නම් ඒගොල්ලන් අපි කොහොමද හීල් කරන්නේ? සුවපත් කරන්නේ කොහොමද? හරිද? ඒකත් වැදගත්. මොකද අපි ප්‍රශ්නේ තියෙනවා නම් ප්‍රශ්නෙට විසඳුමක් අපි ගේන්න එපයි. හරිද? එතකොට මේ සුවපත් කිරීම අපිට ගෙදර ඇතුළේම අපි කරගන්නේ කොහොමද? ගෙදර ඇතුළේ අපිට මේක අර පෙරනෝල් එකක් බීලා ඔළුව රදේ හොද කරගන්නවා වගේ හිසේ අමාරුව හිසේ කැක්කුම හොද කරගන්නවා වගේ අපිට ගෙදර ඇතුළේ ඒ සුවපත් කිරීම කරගන්න බැරි නම් අපි මනෝපදේශනයකට යොමු වෙන්නේ කොහොමද? සමහරවිට දෙමව්පියෝ බයයි මේ ප්‍රශ්නේ එළියට කියන්න. දරුවෝ බයයි මේක තුන්වෙනි පාර්ශ්වයකට කියන්න. ඒකට බය නැති කරන්නේ කොහොමද? ඔන්න ඔය කලාප තුන පිළිබඳව පොඩ්ඩක් කතා කරමු අනිෂා. ගැමනු මේ පළවෙනි දේ තමයි මේකවා මේ මහා පුදුම දේවල් නෙමෙයි. ඒ කියන්නේ අපි මේවා කතා කරාට මේවා අපි හැමෝම අතින් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි නොදැනුවත්වම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් මුලින්ම අපි පිළිගන්න ඕනේ. අපි අතින් මේ වැරදි සිද්ධ වෙන්න පුළුවන් කියලා. ගැමුණු හරි හොඳ තැනක් යවුවා දරුවෙක්ව කොහොමද Taman ට්‍රෝමැටික්ද කියලා අඳුරගන්නේ කියලා. මම පුංචි දේවල් ටිකක් කියන්නම්. ඔව්. ට්‍රෝමා එකක්ද කියලා අන්නෙම නෙමෙයි දරුවෝ ඉන්නේ මානසිකව ඒකාග්‍රතාවයෙන් නෙමෙයි කියලා අඳුරගන්න දෙමව්පියන්ට පුළුවන්. මම පොඩි සිම්ප්ටම්ස් ටිකක් කියන්නම්. කොහොමද දරුවෝ ටීනේජ් වයසට එනකොට 13 වගේ ටීනේජ් එකට එනකොට දරුවෝ කොහොමත් වෙනස් වෙනවා. ඒ වෙනසයි මේ වෙනසයි පටල ගන්න එපා. එතකොට ඒගොල්ලන්ගේ හැසිරීම කොහොමත් වෙනස් වෙනවා. ඔව්. ඒක මේකත් එක්ක පටල ගන්න එපා. හැබැයි මේ දරුවෝ ටීනේජ් වයසේදී හෝ පුංචි දරුවෝ වගේ වයසේදී හරි මෙන්න මේ සිද්ධි ටික වෙනවා නම් ඔයාලට. දරුවෙක් අපචාරයකටපත් වුණා,
අපරාධයකට මුහුණ දුන්නා. දරුවෙක් වේදනාවට පත් වුණා. දරුවෙක් කොහෙද හරි මානසිකව බිඳිලා ඉන්නේ කියලා අඳුර ගන්න පුළුවන් දරුවෙක් දිහා හොඳින් බැලුවාම. ඒ කියන්නේ ඔයාගේ දරුවා කතා කර කර හිටපු, කියන්නේ නිතරම කතා කර කර හිටපු දරුවෙක් නිහඬ වෙනවා නම්. ඒ කියන්නේ දරුවන්ගේ නිහඬ වීම. ඒ කියන්නේ අපිට ප්‍රතිචාර වෙනදට හොඳට hina වෙන දරුවෙක්, හොඳට කතා කරන දරුවෙක් නිහඬ වෙලා නම් යම් කිසි වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා. දරුවෙක්ගේ නිහඬ වීම ඔබට හොඳ පොයින්ට් එකක් දරුවගේ ජීවිතය ගැන ආයි හැරිලා බලන්න. සායක හොඳ සයින් එකක් නෙමේ ගෙදර ඇතුලේ. ඔව් නෑ, දරුවෝ නිශ්ශබ්ද වෙන එක සයින් එකක් නෙමෙයි. ඒ වගේම දරුවෝන්ගේ කලහකාරී ස්වභාවය. හොඳට හිටපු දරුවෝ එකපාරට තරහ ගන්නවා, කෑ ගහනවා, දත් මිටි කනවා. එක දවසක් මේක කරාට නෙමෙයි, දිගින් දිගටම අරගලකාරී වෙනවා නම්, කලහකාරී වෙනවා නම්, හපනවා, කෑ ගහනවා. ඒ කියන්නේ අපි කියන්නේ ඇරෝගන් කියලා, අර බඩු පොලේ ගහනවා. ඒගොල්ලන්ගේ ස්වභාවය, සංසුන් ස්වභාවයේ හිටපු දරුවෙක් එකපාරට විකෘති ස්වභාවය, විකෘති කියලා කියන්නේ මේ හැසිරීමේ අරගලකාරී ප්‍රචණ්ඩකාරී ස්වභාවයකටපත් වෙනවා. වෙනදට කන්න ආසාවෙන් කාපු කෑම ප්‍රතික්ෂේප කරනවා. දරුවෝ ආහාර සම්බන්ධයෙන්ුත් හුඟක් සංවේදී. කියන්නේ තමන්ගේ මනස සන්තෝෂ නැත්තම් දරුවෝ කෑම කන්නේ නැහැ. ගැමුණු. එතකොට තමන්ගේ දරුවෝ නිශ්ශබ්දයි නම් වෙනදට වැඩිය. වෙනද සතුටු වෙන දේවල් වලින් සතුටු වෙන්නේ නැත්තම්. ඒ වගේම දරුවෝ නිතරම වෙනදට වඩා අරගලකාරී නම්, හේතුවක් නැතුව අඬනවා නම්, නිතරම අම්මට තාත්තට කියනවනම් මාත් එක්ක ඉන්න කියලා. ඔන්න ඔය දරුවෝ මේ දෙමව්පිය වරද්ද කරනවා. අම්මලා තමර දරුවෝ කියනවා අම්මා ඔයා මාත් එක්ක ඉන්න අය මම බයයි. හේතුවක් කියන්නේ මම බයයි කියලා කියනවනම්. ඒ වගේම දරුවෝ නිතරම නිදිය ගන්න උත්සාහ කරනවා සමහර දරුවෝ. මේවා මෙහෙමමයි වෙන්න බෑ. එක එක දරුවෝ එක එක විදිහට නේ සිටින්න කියලා. උතර අපි ඔක්කොම කියනවා. සමහර වෙලාවට දරුවෝ නිදිය ගන්නවා වැඩිපුරම කාලයක්. අඬනවා. මුළු වල හැංගෙනවා. අකුරු ලියන්න බෑ. ඒ වගේම ඒගොල්ලන්ට කොලයක් දුන්නාම ඒගොල්ලෝ වෙනස් විදිහේ චිත්‍ර අඳිනවනම්, වෙනස් විදිහේ දේවල් ලියනවනම්, ඒගොල්ලෝ සමහර මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරනවනම්, සමහර තැන් ප්‍රතික්ෂේප කරනවනම්, ඒගොල්ලෝ සංඥා වලින් හරි කවුරු හරි වඩා ගන්න හදනකොට එපා කියලා කියනවනම්, බෑ කියලා කියනවනම්, මේ හැම දේ ගැනම දෙමව්පියෝ සැලකිලිමත් වෙන්න ඕනේ. සරලවම කිව්වොත් තමන්ගේ දරුවන්ගේ සාමාන්‍ය හැසිරීම වෙනස් වෙනවනම් එතනදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක හොඳ පැත්තට වුණා කියලා නොසැලකිලිමත් වෙන්න එපා. කෑග ගහ හිටපු ළමෙක් ඉතාලම හොඳට නිශ්ශබ්දව ඉන්නකොට මෙයා හරි හොඳයි දැන් කියලා හිතනවා නම් වැරදි. සමහර විට ඒ නිශ්ශබ්දතාවය ඇතුලේ බියක් තියෙන්න පුළුවන්. තැතිගැන්මක් තියෙන්න පුළුවන්. තර්ජනයක් තියෙන්න පුළුවන්. දරුවෝ නිතරම බොරු කියනවා නම්, දරුවෝ නිතරම කියවනවා නම්, මොකක් හරි දෙයක් කියන්න උත්සාහ කරනවා නම්, ඔබේ අවධානය ඉල්ලනවා නම්, වැඩිපුරම නිදිනවා නම්, වෙනදට කාපු කෑම වලට, වෙනදට ගියපු තැන් වලට ආස නැත්තම්, දිගින් දිගටම වෙනදට කැමති පුද්ගලයන්ව ප්‍රතික්ෂේප කරනවා නම්, මේවා හොඳ සිම්ප්ටම්ස්. ඔයාගේ දරුවා මොකක්ම හෝ වෙනසකට භාජනය වෙලා කියලා දෙමව්පියන්ට අඳුරගන්න. දරුවෙක්ගේ හැසිරීම වෙනස් වෙනවා නම් ඒ ගැන අනේ හොඳයි කියලා හිතන් ඉන්න එපා. ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්න. දරුවන්ට සවන් දෙන්න. එතකොට දරුවන් දිහා බලන් ඉන්න. දරුවන්ට සවන් දෙන්න. එයාලගේ හැසිරීම බලන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ ශරීරය පරීක්ෂා කරන්න. මේ හුඟක් වෙලාවට දරුවන්ගේ ශරීරයේ තියෙන පැච්, මට සමහර වෙලාවට ඔය අතවර වලට අවුච්ච දරුවන්ගේ අම්මලා කියනවා මේ මම දැක්ක පොඩි තැල්මක් තියෙනවා මම හිතුවා වැටිලා කියලා. මම දැක්ක මේ දැන් ගුරුවරු ගහලා සමහර වෙලාවට මොන්ටිසෝරියේදී එහෙම. මම හිතුවා පුතා වැටිලා කියලා. පුතාගෙන් ඇහුවා වැටුණාද කියලා. පුතා කිව්වා වැටුණා කියලා. සමහරට දරුවා කියන්නේ වෙන දවසක වැටිච්ච එක. ගැමුණු මේ අපිට වැරදෙන තැන්. තමන්ගේ දරුවෝ ගැන හොඳ අවධානයෙන් ඉන්න. එකම දේ ඒකයි. දරුවන්ට සවන් දෙන්න. ඒගොල්ලෝ මොනවා හරි පටල කියනවා නම් ඒගොල්ලන්ට සවන් දෙන්න.
ඒගොල්ලන්ව විශ්වාස කරන්න. මම ඔයාව විශ්වාස කරනවා පුතේ. I trust you. මට කියන්න. ඒ වගේම හැම වෙලේම අපි ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටිනවා කියලා වෙන්න පුළුවන්. අම්මා අර මාමා මට මෙහෙම කිව්වා කියනකොට ඒ මාමට ආයි මුකුත් කියන්නේ නැහැ කියනවා වෙනුවට. හරි පුතේ ආයි ඒ මාමා මොනවා හරි කිව්වොත් මට කියන්න කියලා ඔයා ඒ මාමගෙන් දිහා අවධානයෙන් ඉන්න. අර දරුවන්ව විශ්වාස කරන්න ඕනේ. පෞරුෂය හදන්න පුළුවන් ලොකුම තැනක් විශ්වාස කරන්න. ඒ වගේම ඔයාට තේරෙනවා මේ ප්‍රශ්නේ මේ ගැටලුව තමන්ගේ සීමාවෙන් එහා කියලා. තමන්ට දරුවා කියන්නේ නැහැ කියලා. බය වෙන්න එපා. ලැජ්ජ වෙන්න එපා. ආත්ම ගෞරවය සමාජයේ අපිට තියෙන තැන මේවා මිනිස්සු දැනගනී වගේ බයිලා නම් හිතන්න එපා. ලෝකෙට ඔයාගේ ප්‍රශ්නයක් වෙන්නේ පොඩි මොහොතකට විතරයි. එතනින් පස්සේ ලෝකේ අලුත් ප්‍රශ්නයක් හොයා ගන්නවා එන්ජොයි කරන්න. ඔයාව එන්ටර්ටේන් කර කර ඉන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ දරුවගේ ජීවිතයේ ගැටලුවක් හෝ ඔයා ඒ වගේ ප්‍රශ්නකදී මේ ලෝකෙ මොනවද හිතයි වගේ අනවශ්‍ය දේවල් ගැන වද වෙවි ඉන්න එපා. යාළුවන්ගෙන් ඔප්ෂන්ස් හොයන්නත් එපා. සමහරලාට දෙමව්පියෝ මේ දරුවට වැරද්ද කරලා තියෙන කෙනාගෙන්ම තමයි උපදෙසුත් හොයන්නේ. අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. ඒවා වෙනම වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මොකද්ද කරන්න ඕන? සුදුසුකම් තියෙන මනෝ වෛද්‍යවරයෙක් ළඟට යන්න පුළුවන් නම් එහෙම යන්න. මනෝ උපදේශනයට යන්න පුළුවන් නම් එහෙම යන්න. මනෝ වෛද්‍යවරයෙක් සහ මනෝ උපදේශකවරයෙක් කියන්නේ දෙකක්. දැන් මෙතනදී මම මෙහෙමත් කියන්නම්. ඒතකොට මිනිස්සුන්ට හිතන්න පුළුවන් කවුන්සලර්ස්ලා ලොකුවට ගණන් සල්ලි ගන්නවනි කියලා. ඇත්ත. එතනට මිලක් තියෙනවා. හැබැයි ලංකාවේ ගැමුණෝ ලංකාවේ මානසික විද්‍යායතනයේ ඔබට නොමිලේ මේ දේවල් කරගන්න පුළුවන්. සියලුම රජයේ රෝහල් වලින් නොමිලේ මනෝ උපදේශනය ගන්න පුළුවන්. මේ අපි ළඟට සල්ලි දීලා එන්න ඕනේ නැහැ. ඕක මම මේ කමෙන්ට් එකක්ම කෝට් කරන්නම්. ඊයේ මම දැක්කා Facebook එකේ කවුරු හරි අපේ ඔය පොඩි ක්ලිප් එකකට කමෙන්ට් එකක් දාලා තිබ්බා. සමා වෙන්න Facebook නෙමෙයි YouTube එකේ අපේ ප්‍රෝග්‍රෑම් එකක කමෙන්ට් එකක් තිබ්බා. මෙන්න මෙහෙමයි කමෙන්ට් එකේ සාරාංශය. ලංකාවේ මානසික විද්‍යායතනයකට ගිහිල්ලා හරි රෝහලක තියෙන මානසික සායනයකට ඔය වගේ උපදේශනයකට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ කියලා අපි එතනින් උපදේශනයක් බලාපොරොත්තු වෙනවට වඩා හොඳයි මේක මේ වෙන දෙයක් කරගන්න එක වගේ එකක් තිබිලා මේ මිනිස්සයා දාලා තිබ්බ කවුරු කාන්තාවක්. ඇය දාලා තියෙනවා මේ එතකොට මේ ඒ කියන්නේ අපි එක ප්‍රශ්නයක් කියන්න යන්නේ දෙන්න අපිට මොකක් හරි දෙන කාරණාවක් අපි කියන්න යන්නේ. ඒක එතෙන්ද කියන්න ගියාම වෙනවලු අනිත් එක තමයි තව ප්‍රශ්න 100ක් අපේ ඔළුවට එනවලු. ඒ කියන්නේ එච්චරට විධිමත් න්‍යායතන. ඒක නම් ඇත්ත. ඒක ගැන විතරම කතා කරන්න ඕනේ. හැබැයි මානසික විද්‍යායතනය ගැන මම ධනාත්මකව කතා කරන්න කැමතියි. එතන ඉන්න මිනිස්සු මේ බොහෝ විට දෙවිවරු වගේ අනෙක් මිනිස්සුන්ට පිහිට වෙනවා. ගැමුණු ඉතින් රාජ්‍ය ආයතන නිසා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතා ක්‍රමවත් විධිමත්. මට ගැමුණු දැන් කිව්වනේ කමෙන්ට් එකක්. ඒ ගෑනු ළමයාගේ කමෙන්ට් එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මොකද නරක අත්දැකීම් ගැමුණුට ඔය සිද්ධ වුණා වගේ නරක අත්දැකීම් කවුන්සලින් ගන්න යන දරුවන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා යාට අපි රෙස්පෙක්ට් කරනවා. ඒක අපි පිළිගන්නවා. අපි කියන්නේ එහෙම නෑ කියලා. හැබැයි බොහෝ විට තම තමන්ගේ අත්දැකීම නෙමෙයි. බොහෝ විට ඔය මානසික අංගොඩ මානසික විද්‍යායතනය නම් බොහෝ විට හොඳයි මිනිස්සුන්ට උදව් කරනවා කියලා කමෙන්ට් එක තමයි නිතරම අපිට එන්නේ. ඉතින් 19/26 නොම්බරේට පුළුවන් ඕගොල්ලන්ට කතා කරන්න. ඒගොල්ලන්ව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න. ඊට අමතරව නොමිලේ තව මනෝපදේශනය දෙනවා. ওই දරුවෝ සම්බන්ධව සහ සියලු කාරණා සම්බන්ධව සුමිත්‍රයෝ ආයතනය ගැමුණු. එතකොට සුමිත්‍රයෝ ආයතනයට පුළුවන් තවත් ඒ වගේ රජයේ රෝහල් වල නොමිලේ මනෝපදේශන සායනවල් තියෙනවා. මනෝපදේශකවරයෙක් කරන්නේ එයාගේ ප්‍රශ්නේ සවන් දීලා Tamanට අඳුරගන්න බැරි වෙච්ච තැන අඳුරගෙන ඒ ප්‍රශ්නේ නිවැරදිව උන්ට පෙන්වලා දීලා ඒකට තියෙන විසඳුම් ටික පෙන්නනවා. එතකොට මේ විසඳුම් වල තීරණ ගන්නේ ඒ කෙනා. මනෝපදේශකවරයෙක් කියන්නේ ඒකට මේ පෙන්නලා දීලා උදව් කරන කෙනෙක්. ඒතර අපිට කියන්න බෑ you should do this කියලා අපිට කියන්න බෑ. එතකොට සමහර විට බෙහෙත් අවශ්‍ය වෙනවා. ඔය වගේ ට්‍රෝමාස් තියෙනකොට බෙහෙත් ඕන වෙන වෙලාවල් තියෙනවා. තවත් සමහර වෙලාවට ওই ට්‍රෝමා නිසා වෙන රෝගාබාධ ඇති වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒවට බෙහෙත් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඇන්ටි ડિප්‍රෙසන්ට්ස් දෙන්න වෙන වෙලාවල් තියෙනවා. ඊට අමතරව තෙරපි
තෙරපි වලින් සුව කරන්න පුළුවන් වෙන තැනුත් තියෙනවා. මනෝ උපදේශනයෙන්ම සුව කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. බහුතරයක් මනෝ උපදේශනයෙන්ම සුව කරන්න පුළුවන්. තවත් සමහර දේවල් මානසික රෝගාබද්ධතනයට ගිහිල්ලා නම් අපි ඒවට මනෝ වෛද්‍යවරයෙකුට මානසික රෝහලකට හෝ රාජ්‍ය සාහනයකට යොමු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තෙරපි වලට තවත් ක්‍රමවලට යන්න පුළුවන්. පුංචි පුංචි එක්සර්සයිස් වලට. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අපි මේක කරන්නේ මේ කවුන්සලින් වැඩි කරගන්න කියලා. ඒ නිසා ඇත්තටම ලංකාවේ මේ අපි වගේ මුදල් ගෙවලා කවුන්සලින් කරන අයට ගෙවලා කවුන්සලින් කරගන්න අවශ්‍යතාවයක් නැහැ ගැමුණු. ඕන තරම් නොමිලේ කවුන්සලින් තියෙනවා. ඒ නිසා ඒවා අපි වගේම ඔවුන් හරිම පුහුණුව ලබලා තියන අය ඔවුන් ඒකට සුදුසුකම් තියෙනවා. ඒ නිසා ඔබට මේක ගැන අපේ දරුවෙක්ගේ ප්‍රශ්නකට අනේ මට සල්ලි නැහැ කියලා හේතුවක් හදාගන්න ඕනේ නැහැ. ඔය කිව්වට ඔයගොල්ලන්ට සල්ලි ගෙවන්න ඕනේනේ ඔය ප්‍රෝග්‍රෑම් කරාට කියලා කිව්වට නෑ. රජයේ රෝහල් වලිනුත් මේ අපි කරන දේ කරනවා. අංගුඩ මානසික විද්‍යායතනිනුත් නොමිලේ කරනවා. ඒ වගේ නොමිලේ ස්වේච්ඡා සේවා ආයතන තියෙනවා. ඒ නිසා කිසිම විදිහෙන් ඔයාලට මේකෙන් බේරෙන්න බෑ. සල්ලි නැත්තම් නොමිලේ කවුන්සලින් තියෙනවා. එහෙම නැත්තම් බෙහෙත් තියෙනවා. එහෙමත් නැත්තම් ඔයාට අවශ්‍ය විදිහේ තෙරපි තියෙනවා. ලැජ්ජ වෙන්න එපා, බය වෙන්න එපා. අවදානමක් ගන්න එපා. ඔයාගේ දරුවෝ සුව වුණු දරුවෝ කියලා සමාජයට බිහි කරන්න පුළුවන් නම් එදාට තමයි ඔයගොල්ලෝ නියම දෙමව්පියෝ වෙන්නේ. කණ්ඩ බොණ්ඩ දීලා ශරීර පුෂ්ටිමත් කරලා දීපල දීලා ඩවුරි දීලා දරුවෝ සමාජයට බිහි කරාට දරුවෝ සමාජයට එළියට දැම්මට ඔයාලා නිවැරදි දෙමව්පියෝ නොවී ඉන්න පුළුවන් සමහර වෙලාවට ඕගොල්ලොත් නොදැනි. මොකද දරුවන්ගේ ජීවිතවලට ඕගොල්ලෝ සුව නොවන තුවාල ඇති කරලා තියෙනවා නම් ඒ දරුවෝ සතුටෙන් පුරවැසියෝ විදිහට සමාජගත වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම සිම්ප්ටම් එකක් ඔයාට කොහෙදි හරි දැනුනොත් ඔබ ප්‍රමාද නැහැ. ඔබ දුක් විය යුතු නැහැ. දැම්ම මනෝ උපදේශනයට මනෝ වෛද්‍යවරයෙකුට යොමු වෙන්න ඉතාම ඉක්මනින් සුව වෙන්න පුළුවන්. මේක සුව කරන්න පුළුවන් තත්ත්ව බොහෝ විට ගැමුණු. ඔව්. ඒක නිසාම තමයි මම හිතන්නේ අපි අර මුලින්ම මේ අනිෂා මතක් කරේ පහුගිය වැඩසටහනෙත් අපි අවසානයේ කිව්වේ දෙමව්පියෝ විදිහට දරුවන්ගේ ශරීරයට ආයෝජනය කරනවට වඩා මනසට ආයෝජනය කරන්න පුළුවන් නම් අපට මේ මම හිතන්නේ සමාජයට වැඩදායි අපට දෙමව්පියෝ විදිහට සන්තෝෂ වෙන්න පුළුවන් දරුවෙක් හදාගන්න පුළුවන් වෙයි කියන එක. ස්තුතියි අනිෂා මේ අපි හම්බෙමු තවත් දවසක මේ ගැන කතා බහ කරන්න. මම හිතන්නේ මේකත් එක්ක පැන නගින ගැටලු මේකත් එක්ක එන කමෙන්ට්ස් සහ අපි දැන් මේ කරපු සීරීස් එකේ බොහෝ දෙනා අපෙන් අහලා තියෙන ප්‍රශ්න වලටත් අපි වැඩසටහනක් දෙකක් වෙන් කරගමු දවසක. මොකද ඒවා ටිකක් අපිට විවෘතව කතා බහ කරන්න වෙයි. පුද්ගල ප්‍රශ්න නිසා සහ අත්දැකීම් නිසා ඒවා ඔස්සේ තව කෙනෙක්ට තමන්ගේ දරුවගේ ජීවිතේ තමන්ගේ ජීවිතේ පුරවැසියෙක් විදිහට පුද්ගල ජීවිතේ ගලව ගන්න හරි විසඳ ගන්න හරි පැහැපත් කරගන්න හරි පුළුවන්කමක් ලැබෙයි. ස්තුතියි අනිෂා එහෙනම් අපි හම්බෙමු තව දවසක. Thank you, Gamma. Thank you. Thank you.